channel එකක් තියෙනවා. ඒකේ දැන් ඔයාලගේ shorts channel වගේ වෙන්නේද මම දන්නේ නැහැ. ඉතින් ඒකේ මුල් දවස් ටිකේ මට views උපරිම ආවේ 100යි 200යි උපරිම 300ක් වගේයි. එතනින් නවතන views එතනින් එහාට යන්නෙම නැහැ. ඉතින් මේ ටික පොඩ්ඩක් බලාගෙන ඉඳලා වැඩේ හරියන්නේ නැති පාර මම try කරා YouTube එකේ algorithm එකක් තියෙනවා. YouTube shorts වලට algorithm එකක් තියෙනවා. ඉතින් අනේ algorithm එක hack කරන්න මම try කරා. ඉතින් කොහොමද ඒක අමාරුවට ඒ කොහොම හරි YouTube shorts algorithm එක මගේ අතින් hack වෙනවා. ඉතින් hack වුණාට පස්සේ ඉතින් මම ඉතින් ඒක ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වුණා. ඉතින් මේ මුහුණ දීපු ඒ experience එක සහ ඔයාලට මම මේ වීඩියෝ එකෙන් guide කරනවා කොහොමද හරියටම ඔයාගේ shorts වලට views ගන්න මෙන්න මේ YouTube algorithm එක hack කරන්න කියලා. නැති වැඩි කතාවක් නැහැ. අපි යමු අද වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු කොහොමද හරියට මෙන්න මේ shorts algorithm එක අපි hack කරන්න කියලා. ඉතින් ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ මගේ channel එකේ ඉන්න තවත් සුපිරිම වීඩියෝ එකක් එක්ක. ඉතින් අද වීඩියෝ එකේ ඔයා මුල් ටික බැලුවා නම් දකින්න ඇති. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මම shorts algorithm එක hack කරපු කතාවක්. ඉතින් ඇත්තටම මොකද්ද මේ hack කරනවා කියන්නේ? ඉතින් මම මේ hack කරනවා කියන එකේ අදහස් කරන්නේ දැන් ඔයා හිතන්න ඔයාලේ channel එකක් තියෙනවා. දැන් මෙන්න මේ හිතන channel එකක් තියෙනවා. ඒක ඇත්තටම views අඩුයි. views උඩ 1යි 2යි උඩරිම 100යි 200යි ඔන්න වගේ තියෙන්නේ. හැබැයි මෙන්න මේ YouTube short algorithm එක අපි hack කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහ output එකක් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔයා මෙන්න මේ විදිහට තිබෙන channel එක ඔයා මෙන්න මේ විදිහට දියුණු කරගෙන තියෙනවා. ඒ කියන්නේ දැන් views උඩරිම 100යි 200යි කියපු channel එක ඔයා මෙන්න මේ වැඩේ කරලා views ඒ කියන්නේ 20000ක් 30000ක් වගේ යනකම් up කරගෙන තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඇත්තටම මේක අපිට shorts algorithm එකක් එමේ hack කරන අපිට hacking scene එකේ වැඩක් කරන්න නැහැ මේකේ. ඔයාලට තියෙන්නේ පොඩි වැඩක් කරන්න. ඉතින් ඒක තමයි ඔයාලට මම අද tips 5ක් කියලා දෙනවා. tips and tricks 5ක් කියලා දෙනවා. ඉතින් අන්නේ 5 ඔයා හරියට මේ වීඩියෝ එක බලලා කරොත් ඔයාලට පුළුවන් වෙනවා මෙන්න මේ YouTube shorts algorithm එක hack කරන්න. එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඒ කියන්නේ මුලින්ම පළවෙනි trick එකට යමු. මේ trick එකට යන්න කලින් ඔයාලා කරන්න තියෙන්නේ අද වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් දැන් දාන්න like එකක්. ඒ like එකක් දාලා ඔය පහ කළු පාට subscribe button එක channel එක subscribe කරන්න අමතක කරන්න එපා. now ඉතින් අපි යමු පළවෙනි trick and tips එක මොකක්ද කියලා බලන්න. ඉතින් පළවෙනි trick and tips එක තමයි ඔයා අහල්ති hook එක කියලා එකක්. ඉතින් මේක ගොඩක් වෙලාවෙදී අර songs වලදී රැප් වලදී එහෙම දාලා තියෙනවා music එක අතරතුර hook කියලා එකක්. ඉතින් ඒක තරම් මේ shorts වලටත් තියෙනවා. ඉතින් ඔයා short එකක් ගත්තොත් මුල් තප්පර 2-3 ඇතුළත මෙන්න මේ hook එක අපි කරන්නේ. ඒ කියන්නේ ඔයා මුල් තප්පර 2-3 ඇතුළත මෙන්න මේ වීඩියෝ එක බලන කෙනාගේ ආකර්ෂණය දිනා ගන්න විදිහ වැඩක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා දැකලා ඇති දැන් YouTube shorts වලට thumbnail දාන්න පුළුවන් කියලා ඔයා දන්නවනේ. ඉතින් ඒක ඔයාලා ෆෝන් එකේ YouTube Studio app එක අරගෙන ඔයාලට මේක thumbnail එක set කරන්න පුළුවන්. ඉතින් අනේ thumbnail එක click කරලා ඔයාගේ වීඩියෝ එකට කෙනෙක් ආව කියන්නේ ඔයා thumbnail එක හරියට තිබ්බට නැහැ. ඔයාගේ වීඩියෝ එක ඇත්තටම ප්‍රයෝජනයක් වැඩක් නැත්තම්. ඉතින් අන්න ඒක නිසා තමයි මම කියන්නේ ඔයාගේ වීඩියෝ එක ඉවර වෙනකන් එයාව තියාගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන මුල් තත්පර 2-3 ඔයාලට පුළුවන් hook එක. ඒ කියන්නේ මුල් තත්පර 2-3 එයාට skip කරන්න හිතෙන්නේ නැති විදිහට කරන්න. ඉතින් ඇත්තටම මේකට මිනිස්සු යොදන tips and tricks මොනවාද? ඉතින් ඔයාලා අහල් මේ දැකලා ඇති ඔය shorts වල එහෙම තියෙනවා wait for it. ඒ කියන්නේ ඉවර වෙනකම් බැලුවොත් තමයි හොඳම ටික. අන්තිම දෙනා තමයි හොඳටම කරලා තියෙන්නේ. ඉතින් ඔන්න වගේ ගොඩක් දේවල් ඒ කියන්නේ දෙනවා. එතකොට මේ මුල් කෑල්ල දැක්ක ගමන් මෙයා අපි උනත් ස්කිප් කරන්නේ මොකද්ද මෙච්චර මේ වටිනා අන්තිමට තියෙන මේ කියන්නේ ෂෝට් ක්ලිප් එක. ඉතින් මොකද්ද මේ අන්තිමට වෙන්නේ? ඉතින් ඔන්න ඕක බලන්න ගොඩක් දෙනා මෙන්න මෙතන රැඳිලා ඉන්නවා. ඉතින් ඇත්තටම ඔන්න ඕකට තමයි hook එක කියන්නේ. ඒ කියන්නේ මුල් ටික ඔයා අල්ලගත්තොත් මුල් ටිකේ ඔයා ඒ කියන්නේ අපේ වීඩියෝ බලනව අල්ලගත්තොත් ඔයාට මේ වීඩියෝ එක අන්තිම වෙනකන් ඒ කෙනාව තියාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි පළවෙනි ට්‍රික් එක. එහෙනම් අපි බලමු දෙවෙනි ට්‍රික් එක මොකක්ද කියලා. අර ඉතින් දෙවෙනි ට්‍රික් and tips එක තමයි ඔයාගේ වීඩියෝ length එක. ඔයා short වීඩියෝ කරනවා නම් ඔයා short වීඩියෝ එක කියන්නේ කරනවා නම් මම දැන් මේ අතරතුරින් තව දෙයක් කියලා දෙන්නම්. ඉතින් ඔයා සමහර shorts වීඩියෝ දැකලා ඇති. දැන් shorts වීඩියෝත් අපි කරන්න ඕනේ ratio එක 9:16. ඒ කියන්නේ portrait විදිහටනේ අපි shorts එක කරන්න දෙන්නේ. ඉතින් ඔන්නෝක ගොඩක් අය මෙන්න මේ කියන්නේ ඔයා දැකලා තියෙන YouTube long videos තියෙන්නේ. අන්න ඒ ratio එකට videos කරලා නිකන් අර මැද විතරක් තියෙන. ඒකට වටේ දෙපැත්තම හිස්සු තමයි තියෙන්නේ. ඉතින් අන්න ඒක මම මේ අතරතුරේ මතක් කරේ. එහෙමත් කරන්න බෑ. ඒ වගේම තමයි video length එක ගත්තොත්
වීඩියෝ ලෙන්ත් එක උපරිම ෂෝට් වීඩියෝ එක නම් තප්පර 15ක් 30ක් වගේ අතර තියාගන්න බලන්න. මොකද තප්පර 15 ඒ කියන්නේ 30ට වැඩිය ගියොත් ඕන කෙනෙක් අන්නේ වීඩියෝ එක ස්කිප් කරන්න බලන්න. ඒකෝට ස්කිප් කරනවා කියන්නේ ඔයාගේ එන්ගේජ්මන්ට් අඩු වෙනවා. ඊපස් ඔඩියන්ස් එක බහිනවා. ඉන්න වගේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඔන්න ඔය කියන්නේ මම කියන්නේ තප්පර 15ක් 30ක් අතරවත් මෙන්න මේක තියාගත්තොත් ඔයාලට පුළුවන් වෙනවා හොඳ එන්ගේජ්මන්ට් එකක් අරගෙන හොඳ රෙවෙනියු එකකට යන්න. ඉතින් අපි බලමු තුන්වෙනි ට්‍රික් එක මොකක්ද කියලා. ඉතින් තුන්වෙනි ට්‍රික් එක තමයි හෑෂ්ටැග්ස්. ඉතින් ඔයාලා අහලා තියෙන හෑෂ්ටැග්ස්. ඉතින් හෑෂ්ටැග් එක දන්නවනේ අර මෙන්න මේ විදිහට තියෙන හෑෂ්ටැග් එක. ඉතින් ඔන්න ඕක ගොඩක් අය ගහනවා. ඔයා ෂෝට්ස් වීඩියෝ වල දැකලා ඇති. අපේ ටයිටල් එක තියෙන්නේ. ඉතින් මම ටයිටල්ස් ගැන ඉස්සරහට කියන්නම්. ඉතින් ටයිටල් එක එහා පැත්තේ ඔයාලා දැකලා ඇති හෑෂ්ටැග් එක ගහලා ගහනවා ගොඩක් කට්ටිය ෂෝට්ස් කියලා ගහනවා. ඊට පස්සේ හෑෂ්ටැග් එක ගහලා වයිරල් ගහනවා. හෑෂ්ටැග් ට්‍රෙන්ඩින් ඊට පස්සේ හෑෂ්ටැග් කාටුන් ඇනිමේෂන් ඔන්න වගේ ගොඩක් දේවල් ගහලා එයාගේ අදාළ වීඩියෝ එකට ගැලපෙන විදිහට එක එක විදිහට හෑෂ්ටැග්ස් ගහනවා. ඉතින් ඇත්තටම මේ හෑෂ්ටැග්ස් ගහන එකේ ප්‍රයෝජනය මොකද්ද? ඉතින් ඇත්තටම දැන් ඔයා හිතන්න ඔයා ගිහිල්ලා ගහනවා YouTube එකේ ෂෝට්ස් කියලා. ඉතින් දැන් ඔයාගේ අන්නේ ෂෝට්ස් කියන හෑෂ්ටැග් එක ඔයාලා එතනට ඇප්ලයි කරලා තියෙන්නේ. කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ ටයිටල් එකේ හෑෂ්ටැග් එක දාලා තියෙන්නේ. එතකොට අර දැන් අපි සර්ච් කරාට පස්සේ වීඩියෝ ලිස්ට් එකක් එනවානේ. ඉතින් අන්නේ ලිස්ට් එකේ ගොඩට ඔයාගේ වීඩියෝ එකක් යනවා. ඒ කියන්නේ අන්නේ ඇල්ගොරිතම් එකේ අන්නේ ඒකට අදාළ වීඩියෝස් ටික පුෂ් කරලා දෙනවා අන්නේ සර්ච් එන්ජින් එකට. ඒ කියන්නේ ඒ සර්ච් කරන එක්කෙනාට. ඉතින් ඔන්න ඕකෙන් ඔයාගේ වීඩියෝස් ගොඩක් views යන ඇත්තටම ගොඩක් දේවල් බලපාන කාරණාවක්. අපි යමු ඊළඟ ට්‍රික් එක. මොකක්ද කියන්නේ? අර ඉතින් හතරවෙනි ට්‍රික් ඇන් ටිප්ස් එක. ඉතින් හතරවෙනි එක තමයි ටයිටල් එක. ඉතින් ඔයා ටයිටල් එක දාද්දී ඔයා දිගට ඒ කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකක් වගේ ටයිටල් එක දානවා නම් ඇත්තටම ඒක වැරදි. ඔයා ටයිටල් එක පුළුවන් තරම් ෂෝට් කරන්න ඕනේ. කියන්නේ කෙටි කරන්න ඕනේ. ඉතින් ගොඩක් අය දැන් ඔයා ඒ කියන්නේ ෂෝට්ස් වීඩියෝ වල දැකලා ඇති ටයිටල් එක තියෙනවා. ඔයා මේකට පුළුවන් නම් මේකට කැප්ෂන් එකක් දෙන්න. ඒ කියන්නේ පුළුවන් නම් මේක ටයිටල් එකක් කියාගෙන යන්න කියලා කමෙන්ට් එකක් දාන්න කියන. එතකොට සමහර අය දානවා ඒ කියන්නේ ලෙජන්ඩ්ස්ලට විතරයි මෙන්න මේක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ වැඩොන්ට විතරයි මෙන්න මේක කරන්න පුළුවන්. පුළුවන් නම් මෙන්න මේකේ අර මේ අංක ගොඩක් දීලා පුළුවන් නම් මේක වැරදි අංක තෝරන්න. ඔන්න වගේ එක එක විදිහට ටයිටල්ස් ගහනවා. ඉතින් ඔන්න ටයිටල්ස් ගහුවට පස්සේ දැන් ඔයා හිතන්න හැමෝටම ඕන වෙන ලෙජන්ඩ් කෙනෙක් වෙන්න. ඉතින් අනේ only legends can do this කියලා දීපොත් ඒ කියන්නේ legendsලට විතරයි මේක කරන්න පුළුවන් කිව්වොත් ඔයත් කැමති legend කෙනෙක් වෙන්න නිසා ඔයා අන්නේ වීඩියෝ එක ක්ලික් කරනවා. වීඩියෝ ක්ලික් කරලා ඔයා try කරන්නේ කොහොම හරි අන්නේ legend කෙනෙක් වෙන්න. එතකොට ඔයා වීඩියෝ එක බලනවා. ඊට පස්සේ මොකක් හරි එකේ solve කරන්න capture එකක් හරි මොකක් හරි තිබ්බොත් අන්න එක solve කරලා comment එකක් දාන්න තමයි එයා හිතන්නේ. ඉතින් comment එකක් දාන එකේ අනිවාර්යෙන්ම වීඩියෝ like එකක් දාන්නත් අමතක කරන්නේ නැහැ. ඉතින් ඔන්න නිසා තමයි ටයිටල් එක ඇත්තටම වැදගත් වෙන්නේ. ඉතින් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ කන්ටෙන්ට් එකට ඇත්තටම හරියන විදිහට ටයිටල් එක දැන් හරියට ගැලපෙන ටයිටල් එකක් ෂෝට් ටයිටල් එකක් අන්නේ වීඩියෝ එකට ඇප්ලයි කරන්න. අපි බලමු අද කතා කරන අන්තිම ට්‍රික් ඇන් ටිප්ස් එක මොකක්ද කියන්නේ. අන්තිම ට්‍රික් ඇන් ටිප්ස් එක තමයි වීඩියෝ එඩිටින් කියන්නේ. ඉතින් වීඩියෝ එඩිට් කරනවා කියන්නේ ෂෝට්ස් වල ඔයා එක එක විදිහේ එඩිට්ස් දාගන්න නැති. ඉතින් ඔයා දැකලා ඇති ට්‍රෝල් ෆේස් එඩිට්ස් කියලා එකක්. ඒ කියන්නේ අර මේ එකක් කියලා එකපාරට අර ට්‍රෝල්ගේ ෆේස් එක එන්නේ. ඉතින් අන්න ඒක තමයි ට්‍රෝල් ෆේස් එඩිට් එක කියන්නේ. ඉතින් ඊට පස්සේ ඔයා දැකලා ඇති මෙන්න මේ විදිහේ ෂෝට් එකක්. ඉතින් මේකේ තියෙන්නේ අංක පේලියක් මෙන්න මෙහෙම තියෙනවා. ඉතින් අන්නේ අංක පේලිය එක එක කැප්ෂන්ස් දාලා එක එක මේවා තියෙනවා. ඉතින් ඊට පස්සේ තව ඒවා දැකලා තියවා ෂෝට්ස් අර ඒ අදාළ සීන් එක අනුව ඒක අපි අඳින්නේ නේ ඇඳලා එඩිට් එකක් කරනවා. ඉතින් ඇත්තටම මෙන්න මේ එඩිට් එක ඔයාලටම ආවෙන එක එඩිට් එකක් වුණොත් ඇත්තටම අන්න එක ගොඩක් වයිරල් යන ඉඩ තියෙනවා. ඉතින් මම මේ කියනවා පිටරට ඔඩියන්ස් එකක් ටාගට් කරනවා. ඉතින් ශ්‍රී ලංකන් ඔඩියන්ස් එකකට ටාගට් එකක් තිබ්බා. ඔයාලට මෙන්න මේවා වැදගත් වෙනවා. ඉතින් ඊට පස්සේ වීඩියෝ එඩිට් එක අතරතුරදී ඔයාලට පුළුවන් නම් ඒ කියන්නේ සබ්ටයිටල්ස් වගේ දාන්න. ඉතින් මොනවද මේ සබ්ටයිටල්ස් කියන්නේ? ඒ කියන්නේ දැන් මෙන්න බලන්න මම මෙහෙම කියනවා. ඉතින් මම YouTube ඇල්ගොරිතම් එක හැක් කරා. ඉතින් ඔයා දකින්න ඇති මෙන්න මෙතන පොඩි ඒ කියන්නේ මම ටයිප් කරපු එක මෙන්න මෙතන වැටුණා. ඉතින් අන්න ඒ වැටිච්ච එක තමයි අපි සබ්ටයිටල්ස් කියන්නේ. ඔයාලා පුළුවන් නම් වීඩියෝ එක අතරතුර අන්න ඒ වගේ එකක් දාන්න. ඔයාගේ වීඩියෝ එකට ඇත්තටම හොඳ ඔඩියන්ස් එකක් හැදෙනවා. ඉතින් ඒත් එක්කම ඔයාලට පුළුවන් නම් එක එක සවුන්ඩ් ඉෆෙක්ට් දාන්න. ඒ කියන්නේ එක එක සවුන්ඩ් ඉෆෙක්ට් ඉන් දැන් ඔයා හිතනවා කුකින් වීඩියෝස් කරන කෙනෙක්. ඔයාලට පුළුවන් අන්න එකේ කටින් පාර්ට්ස් වල තේම කට් කරන සවුන්ඩ්ස් එක දාලා ලස්සනට වීඩියෝ එක එඩිට් කරන්න. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එකට පුළුවන් තරම් ඉෆෙක්ට් දාලා වීඩියෝ එක ලස්සන කරන්න ඕනේ.
දැන් නිකම්ම මේ මගේ වීඩියෝ එක නම් මෙහෙම නිකම්ම මේක දුවගෙන යනවා. ඒක ඇත්තටම කවුරුත් බලන්න කම්මැලිනේ. ඒක අහගෙන ඉන්න කම්මැලි. හැබැයි අර ඉෆෙක්ට් එක ඔයා දාලා පොඩ්ඩක් වීඩියෝ එක ලස්සනට තියෙනවා නම් ඒක පොඩ්ඩක් කම්මැලි නැතුව බලන්න තියෙන සම්භාවිතය වැඩි. ඉතින් ඊට පස්සේ අනිත් එක තමයි වීඩියෝ එඩිට් එක අතරතුර ඔයාට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇඩ් කරන්න. ඉතින් මගේ මෙන්න මේ වීඩියෝ එක අතරතුර බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් යනවා. ඉතින් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඇතුළත් කරනකොට අපේ ලොං වීඩියෝස් වලට විතරක් නෙමෙයි ෂෝට්ස් වීඩියෝ වලට මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ඇතුළත් කරලා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ෂෝට්ස් ටිකට ලොකු ඔඩියන්ස් එකක් හදාගෙන ඔයාගේ channel එක grow කරගන්න. ඉතින් මම වීඩියෝ එකේ මුලින්දී මම shorts algorithm එක hack කරා කියලා ඇත්තටම අනේ hack කරපු scene එකක් නෙමෙයි ගන්න ගියේ. ඉතින් මම මෙන්න මේ tips and tricks එක use කරපු නිසා මට පුළුවන් වුණා මෙන්න මේ විදිහේ තිබ්බ channel එකක් මෙන්න මේ විදිහට වෙනස් කරගන්න. කියන්නේ views අඩු වෙලා තිබ්බ channel එකක් මම views වැඩි කරගන්න මට මෙන්න මේ ටික ගොඩක්ම හේතු වුණා. හරිද? ඉතින් ඒ කියන්නේ දැන් මම hashtag use කරා, ගැලපෙන titles දැම්මා, වීඩියෝ එඩිට් එක පුළුවන් තරම් ඉම්ප්ලිමන්ට් කරා. ඉතින් ඔයාලට වීඩියෝ එඩිටින් බැරි වෙන්න පුළුවන්. ඕන තරම් YouTube එකේ එක ටියුටෝරියල් තියෙනවා. ඔයාලට බලලා ඒ වගේම තමයි ඔයා CapCut වගේ free softwares use කරනවා නම් ඔයාලට pre templates පවා දීලා තියෙනවා. ඉතින් ඔයාලට අන්න ඒ වලින් එඩිට් එක කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි subtitles add කරා. ඊට පස්සේ අපි දැන් තප්පර 15ක් 30ක් අතරට වීඩියෝ එක ෂෝට් කරා. ඊට පස්සේ මොන වගේ ගොඩක් දේවල් කරලා කොහොමද මට පුළුවන් වුණා ෆයිනලි මගේ channel එක grow කරගන්න. ඉතින් කොහොමද යනවා වීඩියෝ එක. ඉතින් මම හිතනවා අද ගෙනා වීඩියෝ එක ඔයාලා හැමදෙනාටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා සහ ඔයා අද මෙන්න මේ වීඩියෝ එකෙන් යමක් ගන්න ඇති කියලා. හරි ඉතින් එහෙනම් කරන්න තියෙන පොඩි වැඩ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් ලෝකෙ යම් දැනවල like එකක් දාලා ඔය channel එක subscribe button එක ඔය channel එක subscribe කරන්න. ඉතින් මගේ channel එක subscribe කරන්න කියන්නේ ඔය channel එක subscribe කරා කියලා ගොඩක් නැති වෙන්න දේවල් නෑ. ඔයාලට ගොඩක් දේවල් ලැබෙනවා නිසා මේ subscribe කරලා ඊට එහා තියෙන bell icon එකත් ඕල් කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකක් දැවපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙනකම් මම අදට ගිහින් එන්නම්. මම දැන් ටිකක්